ඕටිසම් කියන තත්ත්වය විශාල වශයෙන් වැඩි වෙන නිසා දෙමව්පියෝ දැනුවත් කරලා රෝගිය මුල් අවස්ථාවේම හඳුනා ගන්නටත් ප්‍රතිකාර සේවා සැලසීමේදී ඒ සේවා මොනවද අපිට ඉන්නවා චිකිත්සකයන් කොටස. ඕටිසම් කියන තත්ත්වය විශාල වශයෙන් වැඩි වෙන නිසා විශේෂයෙන්ම හැම දරුවෝ 100ක්ගෙම එක්කෙනෙකුට මං කිව්වා මීට කලින් සමහර කලාපවල හැම දරුවෝ 50 දෙනෙක් එක්කෙනෙකුටත් වඩා වැඩි වෙන තත්ත්වයට ඕටිසම් වැඩි වෙනවා. මේ පසුගිය දශක 3ක 4ක තිස්සේ තමයි මේ ආකාරයට විශාල වශයෙන් මේ ඕටිසම් වැඩි වෙන්නේ. ඒක නිසා ලෝකෙ පුරාම ඕටිසම් කියන තත්ත්වය වෛද්‍යවරු සහ ඒ චිකිත්සකයන් අනිත් අයගෙන් තියෙන දායකත්වයේ හැරුණාම බලාපොරොත්තු වෙනවා දෙමව්පියෝ දැනුවත් කරලා දෙමව්පියෝ ඒ පිළිබඳ තියෙන දැනුම් සම්භාරය විශේෂයෙන් රෝගිය මුල් අවස්ථාවේම හඳුනා ගන්නටත් ඒ වගේම හඳුනාගත්ත දරුවන්ට ප්‍රතිකාර සේවා සැලසීමේදී වෛද්‍යවරුන්ට සහ චිකිත්සකයන්ට කරන්න පුළුවන් සීමාවක් තියෙන මේ සංඛ්‍යාව නිසා ඒක නිසා දෙමව්පියන්ගේ කාර්යභාරය නැතයාගේ දැනුම වැඩි කිරීම සඳහා විශාල වැඩපිළිවෙළක් යනවා parental capacity building කියලා. ඒක නිසා ඉතාමත්ම වැදගත් වෙනවා දෙමව්පියෝ මේ ගැන දැන ගැනීම. මීට කලින් අපි ඔබව දැනුවත් කරා ඕටිසම් කියන තත්ත්වය තමන්ගේ දරුවගේ තියෙනවද නැත්නම් තමන් අඳුරන කෙනෙක්ගේ නෑදෑයගේ දරුවෙක්ගේ තියෙනවද කියලා හොයා ගැනීම සඳහා අවශ්‍ය කරන පාදක වන මූලික කරුණු රාශියක් සහිත අපි ඒ වීඩියෝ මගින් දැනුවත් කිරීමක් කරා. ඒ වීඩියෝව සැරයක් හෝ දෙසරයක් හෝ තුන් සැරයක් හොඳින් බැලුවොත් තමන්ගේ දරුවට ඕටිසම් කියන තත්ත්වය තියෙනවද කියලා සෑහෙන හොඳින් නිර්ණය කර ගැනීම සඳහා සහ වෛද්‍යවරු සහ ඒ අදාළ චිකිත්සකයන් සඳහා යොමු වීම සඳහා අවශ්‍ය කරන පසුබිම දෙමාපියන්ගේ සැලසීම සඳහා අවශ්‍ය කරන දායකත්වය ඒ තුලින් ලැබෙනවා. ඒක නිසා දෙමාපියන්ට ඒ ගැන දැන ගැනීම වැදගත්. දෙවනුව අපි සඳහන් කරා අද ලෝකයේ පළ වෙලා තිනවා ජාත්‍යන්තරව ඕටිසම් රතු අවදානම් සාධක කියලා. ඒකෙන් අදහස් වෙන්නේ ඕටිසම් තත්ත්වයේ දරුවෙක්ගේ තියෙනවද කියන එක මාස 6ේදී අවුරුද්දේදී අවුරුදු 1මාරේදී දෙකේදී වැනි මුල් කාලයේදීම හඳුනා ගැනීම සඳහා දෙමව්පියෝ විසින් දැනගෙන තිබිය යුතු රතු අවදානම් සාධක. ඒ ලක්ෂණ තියෙනවා නම් ඒ දරුවා ඕටිසම් ප්‍රතිකාර සේවා සඳහා ඉස්සෙල්ලාම රෝග නිర్ణය සඳහා සහ රෝග නිర్ణයේදී කොච්චර මේ ගැඹුරකට එහි කොච්චර පරාසයකම ඕටිසම් ස්පෙක්ට්‍රම් ඩිසෝඩර් කියලානේ කියන්නේ. ඒ කියන්නේ ඕටිසම් වල තියෙන ලක්ෂණ තුන සහ ඊට සම්බන්ධ ලක්ෂණ කොච්චර පරාසයක ප්‍රමාණයක තියෙනවද කියන එක සොයා ගැනීම සඳහා අවශ්‍ය කරන අවදානම් සාධක අපි මීට කලින් ඉදිරිපත් කරා. අද අපි කතා කරන්න යන්නේ ඕටිසම් සඳහා ප්‍රතිකාර සේවා සැලසීමේදී ඒ සේවා මොනවද කියන එක පිළිබඳ මූලික දැනුවත් කිරීම සඳහා තමයි අපි අද උත්සාහ කරන්නේ. අපි එකින් එක අදට කතා කරමු. අපි ඊට පස්සේ එකින් එක විස්තරානුකූලව ඉදිරියේදී කතා කරමු. පළවෙනි දේ තමයි අපි දන්නවා අපි මුලින්ම කරන වැඩේ තමයි sannivedanaye දියුණු කර ගැනීම සඳහා අපිට ඉන්නවා චිකිත්සකයන් කොටසක්. ඒ අයට කියන්නේ speech and language therapist කියලා. ඒ කියන්නේ භාෂා සහ sannivedana කුසලතා දියුණු කිරීම සඳහාම ඉගෙනගත්ත හොඳ දැනුමක් සහ ප්‍රායෝගික හැකියාවක් පිළිබඳ නිර්ණයක් තියෙන පිරිසක් තමයි ඒ චිකිත්සකයන් හැටියට ඉන්නේ. ඒ අය තමන්ගේ කටයුතු ආරම්භ කරනවා. ඒ ආරම්භ කිරීම තුළින් දරුවාගේ sannivedana කුසලතාවය විතරක් නෙමේ දරුවා සමාජයක පැවැත්ම සඳහා sannivedanaya කරන්නේ කොහොමද? තමන්ගේ අවශ්‍යතා අන් අයට පවසන්නේ කොහොමද? ඒක සඳහා භාෂාමය හැකියාව, භාෂා නොවන, ඒ කියන්නේ verbal, ඒ කියන්නේ තමන්ගේ ශබ්ද නගලා කරන කතනේ වගේම අපි තම කෙනෙක් සමග sannivedanaya කිරීම සඳහා non verbal අපේ ඉරියව් වලින් අපේ සමහර හැසිරීම් වලින් අපි සමහර ප්‍රතිචාර දක්වන ක්‍රම වලින් අපි non verbal කියනවා. අන්න ඒ ක්‍රම වලින් අපිට පුළුවන් ඒ සඳහා sannivedana කරන්න. ඒ වගේම තමයි social
කමියුනිකේෂන් කියලා අපි කියනවා. ඒ කියන්නේ අපි සමාජීය වශයෙන් අපි සමහර එකඟතා පවත්වාගෙන ඉන්නවා අපේ sannivedanaya කරන ක්‍රමවේදයන් තියෙනවා. අන්න ඒ සියල්ල පිළිබඳ විතරක් නෙමෙයි අද ලෝකයේදී augmentative and alternative communication කියලා කොටසක් තියෙනවා. AAC කියලා. ඒ කියන්නේ අද තියෙන තාක්ෂණය අනුව අපි තමන්ගේ sannivedana කුසලතා වැඩි දියුණු කිරීම සඳහා තාක්ෂණික මෙවලම් පාවිච්චි කරනවා. විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. විවිධ අපි ඕල්ටර්නේටිව් ඒ කියන්නේ sannivedanaya කියලා හිතෙන්නෙත් නැති දේවල් අපි පාවිච්චි කරනවා sannivedanaya සඳහා. මෙන්න මේ ක්‍රම වලින් කොහොමද sannivedanaya කරන්න කියන එක දීර්ඝව අපි ඉදිරියේදී කතා කරමු. දෙවෙනියට අපි තව කොටසක් මේකට සම්බන්ධ කරගන්නවා ප්‍රතිකාර සේවා සඳහා OT කියලා. නැත්නම් අපි එයාට කියන occupational therapy. ඒ කියන්නේ වෘත්තිමය චිකිත්සාව කියලා වචනයක් අපිට සිංහලට පාවිච්චි කරන්නට පුළුවන්. ඒ අයට පුළුවන්කම තියෙනවා එදිනදා ජීවිත කොටස් වල කෙරෙන්නා වූ කටයුතු පිළිබඳ දියුණු කරන්නටත් ඒ වගේම තමයි යම්කිසි වෘත්තියක් නැත්නම් කුසලතාවයක් හැකියාවක් සමාජ දායකත්වයක් ලබා දීම පළමුව තමන්ගේ කටයුතු කරගන්න ඒ වගේම දෙවනුව ඒ සමාජීය දායකත්වයක් ලබා දීම සඳහා දරුවාගේ අවශ්‍ය කුසලතා දියුණු කරන්නේ කොහොමද කියන කොටස පිළිබඳ විශේෂ පුහුණුවක් දැනුමක් තියෙන පිරිසක් තමයි මේ OT කියලා මේ ප්‍රතිකාර සේවා සඳහා කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. ඊළඟට PT කියලා නැත්නම් ෆිසියෝതെරපිස්ලා කියලා භෞතික චිකිත්සක පිරිසත් මේකට සම්බන්ධ වෙනවා. මොකද ඒ දරුවාගේ කටයුතු කිරීම සඳහා තමන්ගේ භෞතික ශක්තිය සහ ඒ මෙහෙවීම් කර ගැනීම සඳහා අවශ්‍ය කරන චාලක ශක්තියන් ඒ වගේම තමන්ගේ සමබරතාවයේ බැලන්ස් එක කියලා කියන මෙවැනි දේවල් සම්බන්ධීකරණය කරගෙන දරුවාට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරලා දීම සඳහා ඒ කියන PT නැත්නම් ෆිසියෝതെරපිස් කියන කෙනා සම්බන්ධ වෙනවා. ඊළඟට ඉන්නවා behavioral therapist කියලා. මොකද behavioral therapist කියන්නේ හැසිරීම සම්බන්ධව ඒ තියෙන සංස්කෘතික සහ ඒ තියෙන පරිසරය තුළ වයසට ගැලපෙන විදිහට කොයි විදිහටද දියුණු වෙන්න ඕනේ කියන එක පිළිබඳ වැඩි දුරට ඉගෙන ගත්ත behavioral therapistලා එයාට අධ්‍යයනය කරන්නටත් පුළුවන්. එයාට යම් කිසි දේවල් පුරුදු කරන්නටත් පුළුවන්. ඒ වගේම තමයි පුරුදු කරපු කෙනෙක්ගේ තියෙන මට්ටම පිළිබඳ ඇගයීම් කරන්නටත් පුළුවන්. අන්න මේ කටයුතු දන්න behavioral therapistලා නැත්නම් හැසිරීම සම්බන්ධව දන්න පිරිසක් මේකට සම්බන්ධ වෙනවා. ඊළඟට අපිට අලුතෙන් අද දැන් කතා කරන්නට පුළුවන් ෆැමිලි තෙරපිස්ලා කියලා જાතියක් කියනවා. ඒ කියන්නේ මේ දරුවා පවුලේ කටයුතු කරගෙන යනකොට අපේ අනිත් දරුවන්ගේ මේ දරුවට තිබිය යුතු දායකත්වය කොහොමද කියන එක පුහුණු කරන්න. අම්මට තමන්ගේ දරුවට මේ කටයුතු පුහුණු කරන්නේ කොහොමද? තමන්ගේ තාත්තා කොහොමද දායක වෙන්නේ? නෑදෑයෝ කොහොමද දායක වෙන්නේ? ෆැමිලි තෙරපි මේ පවුලක් තුළ මේ දරුවා කළමනාකරණය කිරීමේදී ඒ දරුවා ගැන අන් අය තේරුම් ගැනීම, ඒ සඳහා දරුවාගේ සුභසිද්ධිය සඳහා කොයි ආකාරයෙන් දායක වෙන්නේ කියන එකත්, ඊළ වගේම තමයි පවුලේ සුභසිද්ධිය සඳහා සුභ සාධනය සඳහා අපි සියලු දෙනාම මේ දරුවා සමග කොහොමද අපි කටයුතු කරන්නේ කියන එක පිළිබඳ විශේෂයෙන් ඉගෙනගත් සහ අධ්‍යයනය කරපු දැනුම් තේරුම් තියෙන පිරිසක් ෆැමිලි තෙරපිස්ලා කියලා එකතු වෙනවා. ඒ වගේම තමයි අපිට ප්ලේ තෙරපිස්ලා නැත්නම් ක්‍රීඩා චිකිත්සකයන් කියලා පිරිසක් ඉන්නවා. එයා විශේෂයෙන් ඉගෙන ගන්නවා ඕටිසම් තත්ත්වයේ තියෙන දරුවෙක් ඒ ක්‍රීඩා කරනකොට සංවේදන කුසලතා, ඒ අන්තර් සබඳතා දියුණු කර ගැනීම සඳහා සන්තෝෂය නැත්නම් අපි කියනවා ඒකෙදී engagement and happiness කියන දෙක වැඩි කරමින් අපිට වැඩ කරන්නට පුළුවන්. ඒ කියන්නේ සම්බන්ධීකරණය වීමත් ඒ වගේම තමන්ගේ සතුට දනවන ආකාරයෙන් ක්‍රීඩාව තෘප්තිය වැඩි වෙන ආකාරයෙන් මේ කියන කාරණාවලට අපි සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක ඒ ප්ලේ තෙරපිස්ට් වලින් අපි බලාපොරොත්තු වෙන. ඊට අමතරව නියුට්‍රිෂනල් තෙරපිස්ට්ලා අපිට සම්බන්ධ වෙනවා. ඒ නියුට්‍රිෂනල් තෙරපිස්ට්ලා සම්බන්ධ වෙන්නේ විශේෂයෙන්ම අපි කෑමක් ගන්නකොට ඒකේ සුවඳක් තියෙනවා, ඒකේ රසයක් තියෙනවා, ඒකේ ටෙක්ස්චර් එකක් එහෙම නැත්නම් ඒකේ හුරුවක් නැත්නම් ඒකේ අතට අහුවෙන කායිකව දනවන sannivedana තියෙන මේ සියලු දේටම ප්‍රතිචාර අඩු වැඩි වශයෙන් දක්වන්නට පුළුවන්. ඒක නිසා ඒ නියුට්‍රිෂනල් තෙරපි කෙනෙක් වගේම අපිට කියනවා සෙන්සරි ඉන්ටිග්‍රේෂන් තෙරපිස්ට්ලා කියලා ඉන්නවා. ඒ කියන්නේ මේ දරුවාගේ sannivedanයේ තියෙන ඈත්වීම සාමාන්‍ය කෙනෙක්ගෙන්ට වඩා කොච්චර වෙනස්ව පවතිනවද කියන එක තේරුම් අරගෙන ඒ දරුවාගේ සංවේදන වලින් තියෙන දරුවාට තියෙන කුසලතාවලට සහ හැකියාවන් වලට තියෙන බාධා අඩු කරන්නට සම්බන්ධ වෙන කෙනා තමයි මේ සෙන්සරි ඉන්ටිග්‍රේෂන් තෙරපිස්ට්ලා කියලා ඉන්නේ. ඒ අයත් ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේම නියුට්‍රිෂන් තෙරපිස්ට්ලාත් මේ කරුණු සියල්ල සම්බන්ධ වෙනවා. ඒ සඳහා දායක වෙනවා. ඒ වගේම මේ දරුවා යම්කිසි අධ්‍යාපනයක් ලබන්න ඒ අධ්‍යාපනයේදී යම්කිසි දුර්වලකම් තියෙනවා නම් ඒක මැඩගෙන
පුළුවන් තරම් දරුවාගේ අධ්‍යාපනය සහ ඒ හැකියාවන් කුසලතා උඩට ගන්න එඩියුකේෂනල් තෙරපිස්ට්ලා. ඒ කියන්නේ අධ්‍යාපන චිකිත්සකෙනුත් මේකට සම්බන්ධ වෙනවා. මෙන්න මේ ආකාරයට දැන් ඔබට පේනවා විවිධාකාරයේ චිකිත්සකයන් සංඛ්‍යාවක් එකතු වෙනවා. ඒ වගේම තමයි ළඟදී ඉඳලා සංගීතය සම්බන්ධ කරගෙන ඒ සංගීතයට සමහරු හරි සංවේදී. ඒ අය සමහරලාට පාලනයක් ගන්නවා. සමහරලාවට භාවනාව පිරිත් ඒ වගේ දේවල් වල සමහරු යම්කිසි සැලසීමක් නැත්නම් යම්කිසි විදිහකට ඒ දරුවාගේ ඔටිසම් තත්ත්වය යම්කිසි සමනයක් වෙලා යම්කිසි විදිහකට අවධානය දිනාගෙන අපිට ඒ දරුවා සමග කටයුතු කරන්නට මාර්ගයක් හදා ගන්න පුළුවන්. ඒක නිසා මියුසික් තෙරපිස්ට්ලා කියලා කට්ටියක් මේ ඇතු වෙලා තියෙනවා. ඒ කියන්නේ සංගීත චිකිත්සකයන් කියන කොටසත් එකතු වෙලා තියෙනවා. මේ ආකාරයට විවිධාකාරයේ ඒ කියන ඔටිසම් තත්ත්වය දැන් ලෝකෙ වැඩි වෙන්න ඒ අයගේ තියෙන ලක්ෂණ හඳුනා ගැනීමත් බොහෝ විට බොහෝ අය තුලින් වැඩියෙන් සිද්ධ වෙනවා. ඒ අනුව ඒ විවිධ ක්‍රමවලින් ඔබට පේනවා සංකීර්ණ වෙලා තියෙන මේ ක්‍රමවේදය යම්කිසි විදිහකින් දරුවාගේ ඒ තත්ත්වයෙන් ඉහළම ක්‍රියාශීලී තත්ත්වයකට ඵලදායීතාවයකට දරුවාගේ පවුලත් සමාජයත් ගැනීම සඳහා විවිධාකාරයේ චිකිත්සකයන් මේකට එකතු වෙනවා. ඒක නිසා අපි මේ එක එක චිකිත්සකයන්ගේ කාර්යභාරය පිළිබඳ එකින් එකට සාකච්ඡා කරමු. නමුත් මම යෝජනා කරනවා අපි මීට කලින් කරපු ඒ ඕටිසම් තත්ත්වය පිළිබඳ දෙමාපියව හඳුනා ගැනීම සඳහා තියෙන දීර්ඝ ඒ වීඩියෝවත් ඒ වගේම තමයි අපි රතු අවදානම් පියා දරුවාගේ තියෙන ඔටිසම් තත්ත්වය අඩුම වයසකදී දැනගන්න පුළුවන් රතු අවදානම් තත්ත්වය පිළිබඳ කරන වීඩියෝවත් මම හිතන්නේ බලලා තිබ්බොත් සහ එය ඔබ බෙදා හදාගත්තොත් අන් අය සමග ඒ කරන ලොකුම සේවාවක්. මොකද මේ ඔටිසම් තත්ත්වය කියන එක දරුවෙක් ඔටිසම් තත්ත්වයෙන් ඉන්න අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ඒ පවුලකට තමයි ඒකේ බරපතලකම තේරෙන්නේ. ඒක නිසා අපි තාමත් සංවේදී වෙන්නට අවශ්‍යයි. අපි ඒ සඳහා අවශ්‍ය කරන දායකත්වයේ සමාජයේ සියලු පුරවැසියන් වගකීමෙන් යුතුව පැවරීම සහ සැලසීම කිරීම සඳහා අපි දායක විය යුතුයි කියන වගකීම අපි සියලු දෙනාම හිතට ගත යුතුයි. ඒක සෞඛ්‍ය සේවාව හෝ අධ්‍යාපන සේවාව හෝ නැත්නම් රටේ පාලනය කරන අය හෝ රජයේ සේවකයෝ හෝ කවුරු හරි විතරක් පවරන්නේ නැතුව අපි හැමෝගෙම වගකීම හැටියට මේ කියන ඔටිසම් තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා අපි කටයුතු කළ යුතුයි කියන එක තමයි අපි මෙහි කරන උත්සාහය, අපි දකින අපේ දැක්ම.